Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඔන්න අද තියෙන්නේ night study vlog එකක්. එහෙනම් අපි යමුකෝ බලන්න මොකද කරේ කියලා. ඉස්සර වෙලා මම මේ BS chart එකක් තමයි අඳින්නේ. මේක class homework එකක්. ඒක හින්දා ඒක කරලම අපි ඊගාව වැඩේට යමු. ඔය අද නම් මුලින්ම මගේ වීඩියෝ එකක් බලන්නේ ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. කලින් දාලා තියෙන වීඩියෝස් උත් බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මගේ පළවෙනි වැඩේ ඉවරයි. දැන් ඉක්මනට අපි මේසය අස් කරගෙන යන් ඊගාව වැඩේට. ඊට පස්සේ මම ICT වල MCQ ප්‍රශ්න 15ක් විතර කරා. ඉතින් අද මට උදේ 8 ඉඳන් 1 වෙනකම්ම accounting class තිබ්බා. අද seminar එකක් තිබ්බේ. ඉතින් ඒ class ඉවරලත් ඒ පොත් ටිකක් තමයි මේ සුදේ ඒ ටික අස්සන යන්නත් මට අමතක වෙලා. දැන් අපි ඒ ටිකත් අස් කරලම මේසෙ පිළිවෙලක් කරගෙනම යමු ඊගා වැඩේට. ඊගා වැඩේට යන් කිව්වට ඒකට යන්න උන්නේ නෑනේ. ඊට පස්සේ පොඩි ගමනක් යන්න සෙට් වුණා. දැන් මම ආපහු ගෙදර ආවා. ඊට පස්සේ දැන් මම පටන් ගත්තේ accounting වල ගණන් ටිකක් හදලම නිදා ගන්න කියලා. එහෙනම් අපි ඒ ටිකත් හදමුකෝ. උදේ ක්ලාස් ඉවරලා රෑ වෙනකම් මම ඔන්න මේක තමයි කරේ. මම බටර් ස්කොච් පුඩින් එකක් හැදුවා. ඊට පස්සේ රෑට කාලා හැම මම BS වල පොඩි සෙක්ෂන් එකක් පාඩම් කරා. ගොඩක් නෙමෙයි පොඩි කොටසක්. මොකද පොඩ්ඩක් හරි BS උත් පාඩම් කරන්න ඕනි කියලා හිතුණා. ඒක නිසා ඊට පස්සේ ආපෝසරයක් අර accounting tute එකේ ඉතුරු ගණන් ටිකත් හදන්න පටන් ගත්තා. මෙතනින් එහාට කරේ මේ ගණන් ටිකම තමයි. සාමාන්‍යයෙන් පැය දෙකක් විතර වගේ ගණන් හැදුවා. ගොඩක් දුරට මේක ඉවරයක් කරගන්න ඕන නිසා. පහුවෙලා 12:45 විතර ඉන්න මේක කරන් නිදා ගන්නවා කියලා හිතුව නිසා මම දිගටම කරගෙන ගියා. මෙහෙම රැට නිදි බලාගෙන 12:01 වෙනකන් නැගිටලා ඉන්න එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම ඔයාලට මේක පෙන්නුවට මොකද මේක ඇත්තටම හෙල්ත් එකට හොඳ නැහැ. මේ ඉතින් මෙහෙම නැගිටලා හිටියට පස්සේ ඔයාගේ මූණ ගන්න දෙයක් නැති වෙයි. පිම්පල්ස් එනවා. එතකොට ඇස්යට කළු වෙනවා. මේ වගේ සයිඩ් ඉෆෙක්ට් ගොඩයි හැටද මටත් තියෙනවා මේවා. මේ ඒකින්ද මම මේක ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි අර ඔයාලට දවල් කාලේ වැඩ කරන්න බැරි කෙනෙක් නම් මටත් එහෙම තමයි රැ වෙනකොට මාර ගැම්මක් එනවා වැඩ කරන්න ඕන කියලා. එහෙම කෙනෙක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලටත් කරන්න වෙනවා. හැබැයි පුළුවන් තරම් දවල් කාලේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් ඒ වෙලාවේ කරන්න try කරන්න. ඉතින් O level කරන නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නැත්නම් 2028 A level කරන්න ඉන්න නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ vlog එක බලනවා නම් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහගෙන යන්න. මට උදව් කරන්න පුළුවන් එකක් නම් මම අනිවාර්යෙන් ඔයාලට help එකක් දෙන්නම්. කොමර්ස් කරන කට්ටියට
28 වෙච්ච එකේ ගොඩාක් ප්‍රශ්න තියෙයි. මටත් ඉස්සරහා කොමර්ස් කරනකොට ආයට ජොබ් නැහැ ඔහොම කියලා ගොඩාක් කතා කියනවා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න මම අනිවාර්යෙන් උත්තර දෙන්නම්. එහෙනම් අද vlog එක මෙතනින් ඉවර කරන්නම්. දැන් වෙලාව පාන්දර 1:00 විතර. මේ නිදිමත නිසා මේ මම වැඩ නවත්තනවා. එහෙනම් මේ ආයිමත් දවසක vlog එකකින් හම්බෙමු. ටිකක් සතුටින් පරිස්සමෙන් ඉන්න.